මොහොල නිවනට බයයි. ඒක සතුටක් නෑ කියලා හිතන්නේ. ඒක තියෙනවා සතුට. ඒ අපිට මේ දැනෙන සතුට නෙවෙයි. ඒක සදාකාලික සතුටක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැත්නම් මේ ලෝකේ කඩාවැටෙන එකවත් ඒගොල්ලෝ ගණන් ගන්නෑ. ඒගොල්ලෝ උපරිම සතුටටපත් වෙලා. හැබැයි මම මේ කියන සතුට ඕගොල්ලන්ට දැන් අර තුච්ච සතුට නෙවෙයි. අනාර්ය පරිසරේ කොහෙල මේ තුච්ච සතුට ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඊට එහා කියව දෙයක්. ඒකට කියන්න වෙන වචන නෑ ඔයාලට දැනෙන්න. ඒක පුදුමාකාර ස්වභාවයක්. ඒක තුළ කිසිදු ගැටලුවක් නැහැ. හැබැයි ඇත්ත කියනව නම් මුළු විශ්වයම පවතින එකම සත්‍ය එච්චරයි. සදාකාලික සතුට ඔයලට හමු නොවන්නේ තෙබමනේ. මුළු විශ්වයේ තියෙන ඒකාන්ත ඇත්තත් එච්චරයි. අන් සියල්ල බොරු. මොකද කිව්වේ අන් සියල්ල බොරු. ඔයලා මේ ගමන් කරන්නේ සත්‍ය උඩින්. ඔයලට මේ ඇඟේ වදින AC එක වදින්නේ සත්‍ය හරහා. ඔයලගේ ශරීරයේ මේ අවකාශයේ පිටලා තියෙන්නේ සත්‍ය වසාගෙන. ඒ සත්‍ය විශ්වයේ හැමදාම හැමතැනම පවතින ඒකාන්ත එච්චරයි. නමුත් මිනිස්සුන්ගේ මොකද්ද අවාසනාවකට බොරු දේවල් ඔක්කොම ඇත්තයි කියලා හිතනවා. එකම ඇත්ත බොරුයි කියලා හිතනවා. මොකද කිව්වේ? බොරු දේවල් ඔක්කොම ඇත්තයි කියලා හිතනවා. එකම ඇත්ත බොරුයි කියලා හිතනවා. යමෙක්ට මේ අවකාශ ධාතු අයින් කරන්න පුළුවන් නම් ඒතර නිර්වාණය පවතිනවා. ඒ අයින් කරන ක්‍රමය තමයි සතර සතිපට්ඨානේ. කාලයෙන් අවකාශයෙන් හිත මිදෙනවා. එච්චරයි. ඔයලා හිත කාලයට අවකාශයට අහු වෙලා තියෙන්නේ. මොකටද අහු වෙලා තියෙන්නේ? කාලයට අවකාශයට අහු වෙලා. ඒ කාලය අවකාශයේ නැමැති මායාව හරහා තමයි මේ සියලුම බොරු වැවෙන්නේ. ඒවන් කියන දේ තේරෙන්නේ නැහැ කාටවත්. ඒකෙන් ඒ කාලයයි අවකාශයයි යමෙක් අවබෝධ කරොත් ඒකෙන් අත මිදුනොත් නිර්වාණය විතරයි අපට පවතින්නේ. මොකද පවතින්නේ? අමෘතේ පමණයි පවතින්නේ. මම මේ හැමෝම උත්සාහ කරනවා නම් වීර්ය වඩනවා නම් සිහියෙන් ඉන්නවා නම් ඔයලට ඒක දැක මේ ජීවිතේ සදාකාලික වෙන්නපත් වෙන්න බෑ. එහෙම එකක් තියෙයි කියලා ඔය ඉතින් ප්‍රත්‍යක්ෂ කරන්නවත් පුළුවන්. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න පුළුවන්. මොකද කිව්වේ? රහත් වෙනතුරු සෝතාපන්න වුණාම යාට දර්ශනයක් තියෙනවා. මේ විශ්වයේ පවතින එකම සත්‍යය අනිසියල්ල මායාවක් කියලා. ඒක දැනුමක් නෙවෙයි. ඔයලට දැන් මන් දීපු ඒ දැනුම තියෙනවා. ඒක දැනුම. ඒක ප්‍රත්‍යක්ෂය. මොකද? සාක්ෂාත් කිරීම. නිබ්බාන සත්‍ය කිරියාය. නිර්වාණය සාක්ෂාත් කළා. හැබැයි යාගේ හිත තාම මායාවල වැඩ. එයාත් මායාවලට අහු වෙනවා. අහු වුණාට එයාට තියෙනවා දර්ශනයක්. මේ සියල්ල මායාවක්. ඒක පොතකින් ගත්ත දර්ශනයක් නෙවෙයි. ඒක තමා තුළින් දැක්ක දෙයක්. එයා විශ්වයේ එකම සත්‍ය හඳුනාගත්තා. මේ ලෝකේන කිසිම జగතෙකුට එයා නැවත ඒ සත්‍ය වෙතට පිවිසීම නතර කරන්න බැහැ. ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ යමෙක් මම කියන මේ ධර්මය දැක්කොත් විදුලියක් වඩන්නා වගේ අඩු කාලයක් තුල හරි දැක්කොත් ඕව නතර කරන්න දෙවියෙක්ටවත් මාරයෙක්ටවත් බ්‍රහ්මයෙක්ටවත් සමන බ්‍රාහ්මණයෙක්ටවත් ඕ සදාකාලික සතුටට එකතු වීම නතර කරන්න මේ විශ්ව ධාතුවේ කිසිම జగතෙක් නැහැ ඒ සතුට දැකපු කෙනෙක් නතර කරන්න. ඔහු ගියොත් යන්නේ භව 7කට ඒ ඔහුට මායාව ගොනු වෙන්නේ 7කට විතරයි. නැතේ භවං 8 වෙනි භවයක් කියන්නේ නැහැ කියලා බුදුවරු කියන්නේ. තේරුම් ගන්න. ඔයලට මම රහත් වෙන්න ඕනේ නැහැ. ඔයලට පුළුවන් නම් මම මේ කියන ධර්මය අනුගමනය කළා ඒ මාර්ගය තුලින් ගිහිල්ලා සුළු වෙලාවකට හරි ඒ අමෘතය දකින්න. දැක්කොත් මම කිව්වත් නැතත් ඔයලා නතර කරන්න මේ විශ්වයේ කිසිම බලවේගයක් ඔයලා සදාකාලික ආත්ම තෘප්තියට පත් වෙන එක නතර කරන්න බෑ. නොදැක්කොත් කූඹියටත් පුළුවන් ඔයලා නතර කරන්න. කාටද පුළුවන්? කූඹියට. නොදැක්කොත් හූනෙටත් පුළුවන් නතර කරන්න. චුචුචු ගාපු ගමන් ලිත බලනවා.
උරවස්සට පරාලෙට හග්ගෙඩියට වෛරෝඩි මැණිකට එතනින් ගියාම වහලම්පුරි වලට ඒවටත් පුළුවන් ඔහෙලා නතර කරන්න. දාලුම්ම සෙල්ලම වහලම්පුරි වහලම්පුරි ඔහෙලා මැරෙනකන් අතේ තියන්න ඔහෙලා සදාකාලික සතුටටපත් වෙන්නේ නැහැ. කොට්ටයට තියාගෙන බෙල්ලෙන් ලගින ගියත් වහලම්පුරි වැඩක් නැහැ. ඒ ඔක්කොම අනාර්ය පරිශ්‍රණ මොන පරිශ්‍රණයද? අනාර්යයි. අර ඔහෙලා ගියක් හදලා ලබන සතුට නැති වෙනවා වගේ තමයි. දරුවෙක් හදලා හදපු සතුට තියනව නැති වෙනවා වගේ තමයි. බඩගින්න ඉඳලා කෑම එකක් හම්බ වෙනවා කනවා. සතුටුයි. බඩගින්නේ හොඳට හිටියම 5 ස්ටාර් හොටෙල් එකක කෑම එකක් තුනක් කොහොමද කන්නේ? කනවා ඉවත් පවන්නේ තමයි. කාලි වරුණාම තවත් කෑම එකක් දෙනවා. කාපම් මල්ලියේ බඩගින්නේ නේද? ඒකත් කනවා. තව එකක් ගෙනත් දෙනවා. දැන් අර සතුට තියෙනවද? දැන් අර මුලදී බත් එක දැකපු සතුට තියෙනවා තුන්වෙනි බත් එක කනකොට. දැන් තුනට කනවා. හතරවෙනි එක තියෙනකොට මොකද ගේන එකාට මුලට ගහන්නේ හිතෙනවා. අන්න ඔය වෙලාවේ සතුට. බඩගින්න ඉන්න මිනිස්සෙට පළවෙනි බත් එක දක්නකම් විතරයි ලොකු සතුටක් තියෙන්නේ. දෙවෙනි බත් එක දකිනකොට ඒ සතුට ඒ විදියට නැහැ. ඒක අනාර්ය පරිශ්‍රණයකින් ලැබිච්ච සතුටක් ඒකයි. ඒක මොකෙන් ලැබිච්ච සතුටක්ද? ඒක තමයි ওই ජීවිතේ තියෙන ප්‍රශ්නේ. බඩගින්න ඉන්න මිනිස්සුන්ට බත් ලැබෙනකොට සතුට නම් සදාකාලික සතුටක් පේනවනේ ප්‍රශ්නයක් නැහැ. මං කියන තේරුම් ගන්න. ඔයලා වැටලා ඉන්න මේ මුලාව තේරුම් ගන්න. මානසික වහල්භාවය තේරුම් ගන්න. තේරුම් ගන්න කියන්නේ තේරුම් ගන්න. වෙන මොකක්වත් නෙවෙයි. ඔයලා ඉක්ටක් මැවෙනවා ඇති ඔයලාගේ ජීවිතේ නැති කරන්න ආපු මිනිහෙක් කියලා මම ඔව් මං ආව ඔයලා ජීවිතේ නැති කරන්න. ඔයලාගේ ජීවිතේ නැති වෙන්න ඉඩ දෙන්න. ඉඩ දුන්නොත් සදාකාලික සතුටටපත් වෙනවා. මම මොකද කිව්වේ? ඔයාලට සමහර දේවල් කියනකොට හිතන්නේ මම අපේ ජීවිතේ නැති කරන්න ඇවිල්ලා දන්නේ. ඔව් මං ආවේ ජීවිතේ නැති කරන්න. ජීවිතේ නැති කරගන්න බෙල්ල කපලා බෙල්ල වල දාගෙන මේ ඔය හිතේ තියෙන ජීවිතේ නැති කරන්න. නැති වුණොත් ඔයාලා සදාකාලික සතුටටපත් වෙනවා. තේරුණේ? එතකන් එන්න වෙනවා. නේ? දැන් ඔයලායි මම අතර දුරක් පවතිනවා. මොකද පවතින්නේ? දුරක්. මේ අම්මට කොච්චර දුර අඩි 4යි. එයා කරන අඩි 5යි, 6යි. පිටිපස්සට යනවා අඩි 30ක් විතර. අඩි කීයද? 30ක් 35ක්. ඔයිට කීය තියෙන මට 4යි. අරයට 30ක්, අර කියමු 30ක්. හරිද? දැන් ඔයිට දැනනේ මට දුර අඩි 4යි කියලා. අඩි 4ක් තියවම මට කන පැලෙන් එකක් ගහන්න පුළුවන්. අරගොල්ලෝ ගහන්න නම් අඩි කීයක් එන්න ඕනද? 30ක්. කීයක් එන්න ඕනද? 30ක්. මහාන දෙයි. ඔය ඔක්කොම ඔයිට තියෙන දුර කාට සාපේක්ෂයිද? තමන්ගේ හිතට සාපේක්ෂයි. අර පිටිපස්සේ ඉන්න අයට මට තියෙන දුර කාට සාපේක්ෂයිද? ඔයලගේ හිතට. එහෙනම් මේ දුර හැදලා තියෙන්නේ හිතේ. කොහෙද හැදලා තියෙන්නේ? හිතේ. එහෙනම් මේ දුර කියන එක අපිට දැනෙන්නේ කොහාටද? හිතට. හිත තමන්ගේ හිතට සාපේක්ෂව. එහෙනම් දුර කියන එක සත්‍යයක්ද බොරුවක්ද? බොරුවක්. මේ පේන ඩයිමන්ෂන් එක බොරුවක්. එතකොට මොකද වෙන්නේ? ඒක බොරුවක් නම් ඔයලා මම අතර දුර කීයද? කීයක් දුරයිද? අරට අඩි 60ක් විතරනේ. දැන් ඒක බොරුවක් නම් එහෙම එකක් පවතින්න බෑ. එහෙනම් මම ඔයලා අතර දුර කීයද? කීයද? සිතක් විතරයි. මොකද? සිතක්. ඒ සිතක් නැති වුණොත් මොකක්ද තියෙන්නේ? ඒ සිතක් නැති වුණොත් මොකද්ද පවතින්නේ? නිර්වාණය පවතිනවා. මොකද්ද පවතින්නේ? නිර්වාණය පවතිනවා. ඔයලට මාත් එක අතර දුරක් දැනෙනවා. ඒ දුර දැනෙන්නේ ඔයලයි. ඒ හිත නැති වුණොත්, ඒ හිත නිරුද්ධ වුණොත් මොකද්ද පවතින්නේ? ඔය කාලයෙන් අවකාශයෙන් නිදහස්. තේරුම් ගන්න. ඒක ඒ තරම්ම ප්‍රැක්ටිකලි සම්දිට්ඨික ධර්මයක්. ඔය කියපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඔක දැනුමක් නේ. දැන් මම කිව්වේ මොකද්ද? දුන්නේ දැනුම. ඔය දැනුම ප්‍රත්‍යක්ෂ කරන්න මේ සතිපට්ඨානෙ වඩන්න. ඒ කියන්නේ හිත නිරුද්ධ කරන්න සතිපට්ඨානෙ වඩන්න. නිරුද්ධ වුණාම වලට ප්‍රත්‍යක්ෂ වෙනවා. නිරුද්ධ වුණාම අන්න එතකොට
ප්‍රත්‍යක්ෂයි මේ විශ්වයේ තියෙන එකම සත්‍ය. ඒ මොකද්ද? නිර්වාණය. ඒ කුමක්ද? නිර්වාණය.